අපි මේ කොහෙද යන්නේ? යන්නේ මම දන්නේ මම ප්‍රොනවුන්ස් කරන දේ හරියට කරා. මුත්තලේ මික් කියලා තමයි කියන්නේ. මුත්තලේ මික්. අපි පැත්තට තමයි දැන් යන්නේ. අපි තාම ඉන්නේ හරද්වල. දැන් තමයි රදේ පිටත්. දැන් වෙලාව? දැන් වෙලාව 11යි අපේ. අපිට යන්න කොච්චර වෙලා යයිද? අපි කල්ය ගත්තා මීටින් එක යනවා. කනුවේ? කනුවේ. ඉන්නවනේ බබා. ඒක නම් තමයි කිව්වේ. අපි හොටල් එක උතේ බුක් කරා කියන්නේ බෑ මේක අපේ පළවෙනි ඩේ බ්ලොග් එකනේ අඩු සෑහෙන කියන්නේ එහෙම ලොකු එක්ස්පෙන්සිව් එක ගානක් නෑ ඇත්තට නේ එතන කරන්නේ නෑ ගිහින් බලමුනේ අපිට කියන්නේ ඒක රෙකමන්ඩ් කරන්න බෑ අපි යන්න නැතුව බබා ඔව් යන්න නැතුව රෙකමන්ඩ් කරන්න බෑ නමුත් ඒක බුක් කරන්න තියෙන ඒවත් එක්ක වැළුවාම මේ කම්පෙයාර් කරනකොට අපි අනිත් ට්‍රැවල් කරන අනිත් තැන එක තමයි මේක පොඩක් ගාන අඩුයි ඒ වගේ ඇක්ටිවිටීස් වලට පොඩි මුදලක් යනවා මේක එකක් තියෙනවා ඉතින් ගිහින් බලමු මොනවද තියෙන ඇක්ටිවිටීස් අපිට ඒවට යන්න පුළුවන්ද ඒකට අදාළ ඇඳුම් ඕනේද මොකද ඇත්තටම අපි යමු උතරගෙන නැහැ දන්නේ නැහැනේ මේ අපි සාමාන්‍ය අපි සීසල්ට අඳින ඇඳුම් කරනු ගත්තා මේකත් පළවෙනි ගමනකින් අපිට බලමු දෙන්නේ අපි දැන් අරාද්දි ඉඳන් පැයක් විතර දුර හයිවේ ඇවිත් තියෙන්නේ. ඉස්සරහින් අපි ෂෙඩ් එකකට දානවා. මොකද අබීට එනර්ජි එකක් පීලා පෙට්‍රල් ගහගෙන අපි ඉස්සරහට ආය ගමන යන්න ඕන හින්දා. ඔන්න අපි මේ වෙනකොට කිලෝමීටර් 160ක් විතර ඇවිත් ඉවරයි. දැන් නම් සීතලයි. ඒ නිසා වෙන්නේ නැති අපිට බඩගින්නකුත් එනවා. අපි මේ බලන්නේ නවත්තන්න පුළුවන් ප්ලේස් එකක් තියෙනවද කියලා. මොකද අපි ගෙදරින් එද්දී රසම රස කඩල එකකුයි උණු උණු මසාලා ටී එකකුයි හදාගෙනම තමයි ආවේ. ෂෝ ඒ වුණාට
ඉතින් අපේ බබාගේ අතින් හදපු රසම රස තේකයි දැන් කඩලයි. අතන ඉඳ ගන්න ඕක. එතන ඉඳගෙන පුළුවන්. ඉතින් තෙවිලනේ මම. ඔව්. එතන බෑ. මගේ ජකට ගෙතල් ගාවේ මනික. ආ. සුවඳයිනේ. හරි. ඔන්න අපි කඩල කාලා ටී එකක් බීලා ආයෙමත් අපේ ගමන පටන් ගන්න තමයි හදන්නේ. තව කිලෝමීටර් 50කින් වගේ අපිට පුළුවන් මුන්තලෙමික් වලට යන්න. Putin. Hello, lady. Right? You're from Sri Lanka. Sri Lanka. Welcome. Yeah. Hello, Radu Wauna. Yeah. We make some clean here. Yeah, it's fine. So Is the room ready? Give you the room. Yes, yes, it's ready. okay. Come on. ඔන්න අපි මුන්තලෙමික් ඇවිල්ලා ඉන්නේ දැන්. කන්ද පාමුල ඉන්නේ. දැන් අපි උඩට යන ගමන්. විනාඩි 40ක් විතර හරිම පෙන්නනවා. ලස්සන view එකක්. අපි දැන් විනාඩි 15ක් විතර කන්ද මුදුනට ඇවිත් තමයි ඉන්නේ. තව පැය භාගයක් විතර පෙන්නන උඩ ලොකේෂන් එකට. අපේ රිසෝට් එකේදී බලද්දී කිලෝමීටර් 22ක් වගේ තමයි අපිට පෙන්නුවේ. ඉතින් හිම වැටෙනවා, පොඩි වැහි පොදක් තියෙනවා, පාරමත් ටිකක් වටු ඉලිස්සනවා. ඒත් අපි යනවා ගොඩක් ආසාවෙන්. මොකද මේ වටපිටාව හරිම ලස්සනයි. ඉතින් මම කියනවා මෙහෙ ඉන්න හැම කෙනෙකුටම පුළුවන් නම් එන්න මේක බලන්න. ඇත්තටම හරිම ලස්සන ප්ලේස් එකක්. හරිම ලස්සන අත්දැකීමක්.
ෆයිනලි අපි ලොකේෂන් එකට ආවා. දැන් ඉන්නේ කාර් පාක් එකට එන්ටර් වෙන තැන. මෙතනට එද්දි තමයි අපි හිතන්නේ ටිකට් ගන්න ඕනි කියලා. එතනදී උදේ ඇවිල්ලා හවස යන කෙනෙක් නම් ටිකට් එක ප්‍රයිස් එක ලෙතිහයි. එහෙම නැතුව දවසම එතන ඉඳලා ඊට පස්සේ යන කෙනෙක් නම් ටිකට් එක ප්‍රයිස් එක ලේ 90ක් තමයි වෙන්නේ. අපි ගත්තේ ලෙතිහේ ටිකට් එක. හේතුව අපේ හොටල් එක තියෙන්නේ කඳ පාමුල. හැබැයි අපි මේ ඉන්න ලොකේෂන් එකේ හොටල්ස් දෙකක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එතන රූම් බුකින් දාගෙන ඉන්නවා නම් එතකොට එයා ගන්න ඕනේ ලේ 90 ටිකට් එක තමයි. වෙන්න අපි ඇවිල්ලින්නේ සීතලයි. වට්ටම සීතලයි. ඉන්නේ පට්ට සීතලයි. පට පිටාව පේන්නේ නැහැ. කිසි දෙයක් පේන්නේ නැහැ. සීතලයි සුදුයි. ඔක්කොම සුදුම සුදුමේ. පට පිටාව පේන්නේ නැහැ නේ ඔයාලට උනත් නේ. මේ දිව්‍ය ලෝකෙට ආවා වගේ. මට නම් ගහන්න එපා. ඒ පසු සීතලයි. ඕ ini magi husky. Husky ada yang nabi. අරකද හොඳ ෆුඩ් ඇන්ඩ් ඩ්‍රින්ක් කියලා ගත්තා. අර රෙස්ටොරන්ට් ඒකට අරකට යන්න අම්මා. අරද කන්දුට. යා. අම්මට සිරි වෙන මේ කකුල් පේනවනේ හිම. යා. Mami. Nene ya. Video වෙන. අතනින් යන් උඩට. හරි. මෙතන. Venga. මේක හදුවද? මේක හදලා? හදලා තියෙන්නේ. කොහොමද හිමා? පටින්නේ ආවද? සුයිනේ. හදන්නේ කොහොමද? රෙදිලා ගු ගෑවුණු හැටි. බලන්න නයි නී කොණ්ඩේ අදාගන්න බබා. චෝක්ලා. පාර කල් දැහෙන්න කලින් යන්නෝ. සීතල නිසා කෝෆි එකක් එහෙම බීලා ආයෙමත් එළියට ආවා. හැබැයි පොඩි ඩවුට් එකක් තියෙනවා දැන් අපිට අපි ආපු වෙලාවත් එක්ක සහ මේ උඩ තියෙන කාලගුණයත් එක්ක මේ වෙලාවේ මෙයාලා වෙනද කරන ඇක්ටිවිටීස් මුකුත් කරන්නේ නැහැ. ඒ හැමදේම නවත්තලා තමයි තියෙන්නේ. ඉතින් විශේෂයෙන් අපි මතක තියාගන්න ඕනේ ඔයාලා මෙහෙ එනවා නම් උදේ 10 වෙනකොටවත් මේ කන්ද උඩට ඇවිල්ලා ඉන්න. එතකොට ඔයාලට පුළුවන් මෙයාලා කරන ඕනම ඇක්ටිවිටීස් එකකට සහභාගී වෙන්න. ඒ වගේම තමයි ඒ දේවල් වලට අවශ්‍ය ඇඳුම් අනිත් සියලු පාංග මෙයාලා ගාව තියෙනවා නෙට් කරලා ගන්න. ඉතින් අපිට ඇක්ටිවිටීස් කරන්න බැරි වුණ නිසා හිතාගෙන අපු විදියට මගේ පැන්ඩු බේබිත් එක්ක මම හිතේ හැටියට හිමවල සෙල්ලම් කරේ මෙන්න මෙහෙමයි. ඔයා චෛත්‍යයක් නහලන්නේ. බෑ හිම අල්ලන්න බෑ මට සීතලයි.
තත්ත්වයක් හදනවා අපේ බබා. මට නම් හිම බබෙක් කියලා පේන්නේ. හිම තුන කියනවා ඉතින් කොහොමද? අම්මෝ අත සීතලයි. ඉතින් එන්නේ කොහොමද මොන්නේ? දෙපැත්තට කකුල් දෙක අත් දෙක උඩට පල්ලයට කර. අත් දෙක උඩට පල්ලයට තියාගෙන බිම කකුල් දෙක දෙපැත්තට. කර. ඔව් කර. අන්න හරි අන්නේ තව ටික. අත් දෙක තව උඩට පල්ලයට කර. අන්න හරි. දැන් නැගිටලෙන්. එන්නේ ඉන්ජ. දැක්ක. සුදුරෝන කොහෙන්ද අනේ යාගේ සම්බවා ඕ බලන්න තාත්තට නෑ ඉතර කමන්නේ මේ අපි ගෙදර යන ගම. ගෙදර කියන්නේ ගෙදර කියන්නේ හොටල් එකට යන ගම. උඩට ආවා. උඩට ආවා. ලස්සනයි. හරිම ලස්සනයි. බබා ග්ලාස් එකක් ගන්න චුට්ටක් මට මේ පැත්තට ආසත් හිමින්. ඔය පරිස්සමට. අන්න මෙතන තමයි ප්ලේස් එක. මේ බබා මේව නම් ලස්සනයි මේ සුදු මේ. මොකද කියන්නේ හැබැයි අපි ආයි දාගත්තොත් අපිට ය아가න්න බැරි වේද? නෑ අපි වැඩි බීම කරන්නේ නැතුව පේන මානෙට දානවා. ඒත් මට බයක් නැන්නේ. නෑ එතන මොනවද කරන්නේ සුදු ඔයාලා? ගිනි මැලයක් ගන්න මෙතන. අපි ඕන් නෑ කියලාත් හිතනවා මගේ මැනික. මට බය හිතෙනවා මේ. අපි දෙන්න ඒක කරමුද? මේ පාරෙන් තමයි අපි ආවේ උඩහින් ආවේ. අර කැම්පින් කරනවා. කට්ටියක් කැම්පින් කරන මම වලට zoom කරලා පෙන්නන්න මේ යාල උයනවා. ඇවිල්ලා මෙතන උඩින් නම් පල්ලෙහාට එන ගම යාල උයනවා. හරි. කෑමත් සුවඳ හැබැයි. අපි රිසෝට් එකට ආවේ දැන් නම් ටිකක් මහන්සිත් වගේ අපි දෙන්නත් එක වොෂ් එකක් දාගෙන ඉක්මනට පහළට යන්න ඕනේ ඩිනර් එක ගන්න අපේ. අපි වොෂ් දාගෙන ඉද්දිත් අපේ ඩිනර් රෙඩි වෙන ගමන් තමයි තිබුණේ. ඉතින් ඒ අතරේ මම වටපිට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මේක හරිම යුනික් ප්ලේස් එකක්. ඇන්ටික් බඩු ගොඩාක් ඒව මෙතන තිබුණා. Merry Christmas. Merry Christmas.
ඩින්නර් එක නම් අපි හිතුවටත් වඩා සුපර්. ආෆ්ටර් ඩිනර් ඒ රිසෝට් එකේ හිටපු පොඩි බබාලා දෙන්නෙක් අපි වෙනුවෙන් ක්‍රිස්මස් කැරෝල් එකකුත් කියලා අපිට පොඩි සර්ප්‍රයිස් එකකුත් දුන්නා. ඇත්තට නම් මේක මාර එක්ස්පීරියන්ස් එකක්. Lăudați și cântați și vă bucurați. Mătitele în fășețel, în scutec de bumbăcel. Lăudați și cântați și vă bucurați. Lăudați și cântați și vă bucurați. Vântul Very good morning. අපි යන්න හදන්නේ. අපේ මතක් කියන්නේ ඇද්දුන. මේ සාමාන්‍යම දෙනවනේ. සොයිනේ. ඔන්න එහෙනම් අපේ පළවෙනි ඩේලොග් එක මෙන්න මේ විදිහට ඉවරයි. අපි ගෙදර යන ගමන් ආයෙත් අලුත් vlog එකකින් හමු වෙමු. ඒ නිසා මතක ඇතුව අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, මතක ඇතුව bell icon එක click කරලා තියාගන්න.